ඉතින් මේ ඇඳුම නිර්මාණය කරගන්න මාෂා කියන මැටීරියල් එකකින් මම රෙදියාර එකමාරක් අරගෙන තියෙනවා. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. ඉතින් මේක හරිම ලස්සනයි. මාර්ම නීට් එකට තියෙනවා. ඇඟටම තිබ්බා වගේ. ඒ කියන්නේ මේකට මම ඩාට් එකතු කරගෙන තියෙනවා. අපි බලමු කොහොමද. කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ඒකේ උරහිස මිම්ම වෙන අඟල් මගේ උරහිස මිම්ම අඟල් 13ක් තියෙනවා. ඉතින් මේ අඟල් 13න් මම අඟලක් අඩු කරලා ඒන මිම්ම දෙකට බෙදා ගන්නවා. මට අඟල් 6ක් එනවා. එතකොට මම ඒකට මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා 6මාරක මිම්මක් මෙතනින් මම මෙහෙම ලකුණු කරගන්නවා. එතන ඉඳලා පහළට මම උරහිස පහත් කිරීම හැටියට අඟල් එකක මිම්මක් මෙහෙම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මට කරවට මිම්ම හතරට බෙදලා එන මිම්ම මේ විදිහට මගේ කරවට මිම්ම අඟල් 13ක් තියෙනවා. ඉතින් මම ඒක මේ විදිහට ටේප් එක තියාගෙන හතරට බෙදා ගන්නවා. එතකොට මට අඟල් 3යි කාලක් එනවා. ඉතින් මම ඒ 3යි කාලම මෙතන ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මේ විදිහට අලුත් උරහිස හැඩ කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන මේ රෝල් එක මේ විදිහට මෙන්න මේ රේඛාවට ලම්බකව තියලා මේ ලක්ෂයේ ඉඳලා පහළ දක්වා මේ රේඛාව මම මෙහෙම දිගට ඇඳ ගන්නවා. ඇඳගෙන මම එතන ඉඳලා පහළට උරහිස දෙකට බෙදලා ලකුණු කරගත්ත මිම්මම මේකෙදි මම ලකුණු කරගන්නවා. මේ විදිහට. ඊළඟට අපි අපේ උස මිමි ටික ලකුණු කරගන්නවා. මෙතන ඉඳලම ටේප් එක මෙහෙම තියාගනිමින් මගේ පපුව දක්වා උස අඟල් 9ක් තියෙනවා. මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා 9මාරක මිම්මක් ලකුණු කරගන්නවා. ඊළඟට මගේ ඉන දක්වා උස අඟල් 14යි. ඒකට මම මැහුම් වාසි අඟල් භාගයක් එකතු කරලා 14මාරක මිම්මක් ලකුණු කරගන්නවා. ඊළඟට මගේ උකුල දක්වා උස හැටියට මෙතන එන මිම්මට වැඩිපුර තව අඟල් 7ක් එකතු කරලා මම මෙතනින් මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම මේ ලක්ෂයන් ටික මෙහෙම සම්බන්ධ කරලා රේඛා වලින් මේක ඇඳ ගන්නවා. දැන් අපි අපේ පපුව වට මිම්ම ගන්නවා. මේ විදිහට මගේ පපුව වට මිම්ම අඟල් 35ක් තියෙනවා. ඒ අඟල් 35 මම ටේප් එක තියාගනිමින් මේ විදිහට හතරට බෙදා ගන්නවා. හතරට බෙදාගෙන මේ විදිහට මට අඟල් 8යි 3 කාලක් එනවා. ඉතින් මම ඒකට තව මැහුම් වාසි සහ බුරුල සඳහා තව වැඩිපුර අඟල් 1මාරක් විතර මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන අඟල් 10යි කාලක මිම්මක් මම මේ රේඛාවේ මෙහෙම ලකුණු කරගන්නවා. ඉතින් ඒ මිම්මම මම පහළ රේඛාවෙත් මේ විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට මගේ ඉනවට මිම්ම වෙන අඟල් 28ක් මම ටේප් එක තියාගන්මින් මේ විදිහට හතරට බෙදා ගන්නවා. හතරට බෙදලා මම ඒන මිම්මට ඩාට් එකක් එකතු කරගන්නවා. ඒ ඩාට් එකට අඟල් 1මාරක ඩාට් එකක් මම මේකට දානවා. ඊළඟට මැහුම් වාසි සහ බුරුල සඳහා අඟල් 1මාරක මිම්මක් මේකටත් එකතු කරගන්නවා. එකතු කරගෙන මම ඒ මිම්ම මේ විදිහට ඉන රේඛාවේ ලකුණු කරගන්නවා. ඊළඟට මම මෙතන උකුල විම්මේත් ලකුණු කරගන්නේ පපුව වට රේඛාවේ ලකුණු කරගත්ත මිම්මම මෙතන පහළ උකුල දක්වා උස ලකුණු කරගත්ත රේඛාවෙත් මම ඒ මිම්මම ලකුණු කරගන්නවා. ඉතින් දැන් මම ලකුණු කරගත්ත ලක්ෂයන් මේ විදිහට එහෙම සම්බන්ධ කරලා රූල් එකක් තියාගෙන මම හැඩ කරලා ඇඳ ගන්නවා. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ අත්කට ඇඳගන්නේ කියලා. මේ විදිහට මේ රේඛාව මම ටේප් එක තියාගනිමින් මෙහෙම දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගෙන මම මේ මැද්දේ ලක්ෂය ලකුණු කරගත්තා. ඉතින් එතන ඉඳලා ඇතුළට අඟල් භාගයක් ලකුණු කරගන්නවා. තව අඟල් කාලක් ලකුණු කරගන්නවා. ඉතින් මේ අඟල් භාගය ලකුණු කරගත්තේ ඉදිරිපස සඳහා, මේ අඟල් කාලය ලකුණු කරේ පිටිපස සඳහා. ඉතින් මම මෙතන මේ මුල්ලේ ඉඳලා එළියට අඟල් එකක් ලකුණු කරගන්නවා. ඊළඟට අඟල් 3 කාලක මිම්මකුත් ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගෙන මම මේ විදිහට ඉදිරිපස සහ පිටුපස අත්කට ඇඳ ගන්නවා. ඉතින් මුලින්ම අඟල් එකක් තියලා අපි ලකුණු කරගත්තේ පිටුපස අත්කට. ඊළඟට අපි අපේ කර ගැඹුර ලකුණු කරගන්නවා. ඉතින් ඊට කලින් අපි මෙතන කොටු කර දාලා තියෙන ෆ්‍රොක් එකක් නිසා අපි මෙතන අපේ උරහිස මිම්ම ලකුණු කරගන්න. ඉතින් මට අඟල් 2මාරක විතර උරහිසක් තමයි මම මහල ඉවරනාට පස්සේ ෆිනිෂින් එක හැටියට එන්නේ. ඉතින් ඒකට මම දෙපැත්තටම මැහුම් වාසි හැටියට අඟල් භාග එකතු කරලා අඟල් 3මාරක මිම්මක් මම උරහිස හැටියට මෙහෙම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම අලුත් උරහිස මේ විදිහට මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මෙතන තියෙන දුර මැන ගන්නවා. මෙතන තියෙන දුර අපි අඟලක් නේ තියලා තිබ්බේ. ඉතින් ඒ අඟලෙන් අඟල් 3 කාලක් විතර අපි
මේ විදිහට පහත් කරලා ඇඳගෙන මේ උරහිස මේ පැත්තට අපි හැඩ කරලා ඇඳ ගන්නවා. මොකද නැත්තම් අපේ කර එල්ලෙන්න බලන නිසා. එතකොට අපි මේ කොටස කපලා ඉවත් කරනවා. ඊළඟට අපේ කර ගැඹුර හැටියට මං අඟල් 6ක මිම්මක් ලකුණු කරගන්නවා. එතකොට අඟල් 6යි මේ මෙහුම් වාසි භාගයක් උඩට අහු වෙනවා. එතකොට අඟල් 5මාරක මිම්මක් මට කර ගැඹුර හැටියට එනවා. ඉතින් ඒ කොටස මම මේ විදිහට රූලක් තියලා ඇඳ ගන්නවා. පිටුපස කර හැටියට මෙතන ඉඳලා තව වැඩිපුර අඟල් 1මාරක් විතර උඩට තියලා පිටුපස කර ගැඹුර අඩුවෙන් තියලා මෙහෙම කපා ගන්නවා. මේ විදිහටම. ඊළඟට අපි අපේ ඩාට් එක ලකුණු කරගන්නවා. අපේ පපුව අතර පළල තියෙනවා. මට අඟල් 7මාරක් තියෙනවා. ඉතින් ඒ අඟල් 7මාර මම ටේප් එක තියාගෙන මේ විදිහට දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදා ගත්තාම මට අඟල් 3යි 3 කාලක මිම්මක් එනවා. ඉතින් ඒ මිම්ම මම ඒ විදිහටම මෙතන පපුව දක්වා උස ලකුණු කරගත්ත රේඛාවේ ලකුණු කරගන්නවා. ඊළඟට ඉන දක්වා උස ලකුණු කරගත්ත රේඛාවේ මෙතන ලකුණු කරගත්ත මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා අපි මෙතන ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන අපි එතනින් එළියට අපි ඩාට් එක සඳහා දීපු සම්පූර්ණ අඟල් 1මාරක මිම්මම අපි මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරගෙන අපි මේ විදිහට ඩාට් එක හැඩ කරලා මෙහෙම ඇඳ ගන්නවා. ඉතින් අපි අපේ කිහිලි කටේ මෙතනින් රැල්ලක් ඇති වෙන එක වළක්වන්න මේ විදිහට අපි මේ ඩාට් එකට ලම්බකව මෙහෙම රූල තියාගෙන අපි මෙහෙම උඩට රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි ඒ රේඛාවේ අපි අඟල් භාගයක විතර ඩාට් එකක් අපි මෙතනින් මේ විදිහට ලකුණු කරගන්නවා මේ රේඛාව ඉඳලා එළියට. ඊට පස්සේ අපි ඒක මෙහෙම දිගට ඇඳ ගන්නවා. අපි මේ ඩාට් එක මහ ගන්න අපි බ්ලොක් එකෙන් මේක ඇඳලා ඉවත් කරගන්නවා. ඊළඟට අපි මෙතනත් ඒ ලයින් ගවුම් වලට ගොඩක් දුරට අපි මෙතෙන් ඩාට් එකක් දාගන්නවා. එතකොට අපේ ෆිටෝන් එක හොඳට නීට් එකට තියෙනවා. ෆිනිෂින් එකක් එනවා හොඳට. අපි ඒ හින්දා මෙතන ඉඳලා දෙපැත්තට අඟල් භාගෙ මෙහෙම තියලා ඩාට් එකක් ඇඳ ගන්නවා. ඉතින් ඒ ඩාට් එක අඳින්න අපි මෙතන තියෙන දුර මේ විදිහට අරගෙන දෙකට බෙදා ගන්නවා. අපි දෙකට බෙදාගෙන එතන ඉඳලා තව අඟල් භාගයක් මෙහෙම ඇතුළට ලකුණු කරලා අපි මේ පැත්තට අඟලක ඩාට් එකක් මෙහෙම ලකුණු කරගන්නවා. ඉතින් මම මේකේ මේ টොප් එකේ සම්පූර්ණ උස හැටියට අඟල් 24ක මිම්මක් මෙහෙම මම මෙතෙන්ට ලකුණු කරගත්තා. ලකුණු කරගෙන මම මේ ලක්ෂයත් මෙහෙම සම්බන්ධ කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මෙතනත් මේ විදිහටම ඇඳ ගන්නවා. ඉතින් ඔයාට මේක තව මේ පැත්තෙන් යාඩ් එක වගේ වැඩි කරගන්න ඕන නම් මෙතනින් එළියට තව ඕනනම් අඟලක් අඟල් 1මාරක් වගේ එකතු කරලා මෙහෙම උකුල රේඛාව දක්වා හැඩ කරලා ඇඳ ගන්නත් මේක පුළුවන් මේ විදිහට. ඊළඟට අපි මේක දෙපැත්තෙන් එල්ලා වැටෙන එක වළක්වන්න මේ විදිහට මෙතනින් ඉහළට මම අඟල් 3 කාලක මිම්මක් මෙහෙම ඔසවලා ඇඳ ගන්නවා. ඇඳගෙන මම මේ කොටස මේ විදිහට පහළ දක්වා හැඩ කරලා ඇඳ ගන්නවා. උකුල දක්වා ඩාට් එක මේ විදිහට මෙතන ඉන දක්වා උස ලකුණු කරගත්ත ස්ථානයේ ඉඳලා අඟල් 5ක් පහළට ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන අපි මෙතන ලකුණු කරගත්ත මිම්මම අඟල් 3යි 3 කාලක මිම්මම මෙතනත් අපි ලකුණු කරගන්නවා. ඉතින් දැන් අපි මේ කොටස් කපා ගමු. මුලින්ම අපි අපේ පිටපස පළුව කොටස මේ විදිහට කපා ගන්නවා. ඉතින් අපි මේ විදිහට නමාගත්ත කොලේ මම දිග අරිනවා. දිග අරගෙන මේ රේඛා ටික මේ විදිහටම පිටපස පළුව සඳහාත් මෙහෙම මම පිටපත් කරගන්නවා. ඉතින් මම පිටපස පළුවේ මෙතන ඩාට් එකක් දාන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඩාට් එක සඳහා තියාගත්ත අඟල් 1මාරක මෙන්න මම මෙතනින් අඩු කරනවා. අඩු කරනකොට මම අඟල් 1මාරම අඩු කරන්නේ නැහැ. මෙතනින් අඟල් එකක් මම මේ විදිහට මේ පැත්තෙන් අඩු කරනවා. අඩු කරලා මම මෙතනින් අඟල් භාගයක් මේ විදිහට මාක් කරගන්නවා. මාක් කරගෙන මම ඒක විදිහට රූල් එකක් තියාගෙන මේ ආකාරයට මේ කොටස හැඩ කරලා ඇඳ ගන්නවා. ඊළඟට මෙතනින් මම මේ කොටස මෙහෙම අඟලක මිම්ම අපි ඩාට් එකේ මෙතනින් ඉවත් කර ගන්නවා. ඉතින් මම මේක ඉන කොටසත් මෙතනින් මේ විදිහට කපලා
මෙතනින් වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මම වෙනම තමයි මේ දෙක මහගන්නේ. මේ විදිහට ඉදිරිපස පළුවෙත් මම ඉන කොටස මෙහෙම කපලා වෙන් කර ගන්නවා. මේ තියෙන සම්පූර්ණ දිග මම සමාන කොටස් මේ විදිහට හතරකට බෙදා ගන්න. බෙදාගෙන මම මෙතනින් එළියට අඟල් භාගයක් ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන මේක මම මේ විදිහට මේ ඩාට් එක අපේ පපුවේ ෂේප් එක එන විදිහට මෙන්න මෙහෙම මම දැන් මම මේකේ දිග මැන ගන්නවා. මේ පැත්තේ රේඛාවේ සහ මෙන්න මේ කොටස මේ විදිහට වක්‍රාකාරව ටේප් එක තියාගනිමින් මේකේ මම දිග මැන ගන්නවා. තියෙන දුරම මේ පැත්තේ මෙහෙම තියලා මාක් කරගෙන මම මේ කොටස මෙහෙම හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් අපි මේ රේඛාවක් දිගේ මෙහෙම මම මේ කොටස කපා ගන්නවා. මෙහෙම කපලා මම මෙතන අපි ඇඳගත්ත මේ ඩාට් එක මම අලවලා ඉවත් කර ගන්නවා. ඉවත් කරගත්තාම අපේ ඉදිරිපස අත් හැඩේ මෙතනින් පොඩි වෙනසක් එනවා. එතකොට අපි මේ කොටස මේ විදියට හැඩ කරලා ඇඳගෙන ඉදිරිපස අත අපි ඇඳ ගන්නවා. ඇඳගෙන අපි ඉදිරිපස හැඩයටම අපි අත් කට මෙහෙම ඇඳ කපා ගන්නවා. ඊළඟට අපි මෙතන ඩාට් එකත් අපි මේක කපලා තියෙනවා. ඒ නිසා මේ ඩාට් එකත් මෙහෙම අරගෙන මෙතනින් අපි අලව ගන්නවා. දැන් අපි අපේ ප්‍රින්සස් ලයින් හැඩය ඇඳ ගන්නවා. ඉතින් ඒක ඇඳ ගන්නකොට අපි මේ අත් කොටසේ මැද හරියෙන් අපි මෙන්න මේ හරිය ඉඳලා මේ දක්වා අපි මේ විදිහට හැඩ කරලා ඒක මෙන්න මේ අපේ පොයින්ට් එක ළඟට එනකම් මෙහෙම ඇඳ ගන්නවා. එතන අපේ මෙන්න මේ විදිහට කඩතුල් වගේ තියෙනවා නම් අපි එතන පොඩ්ඩක් කපලා මෙහෙම ෂේප් කරලා ඒක හදා ගන්නවා. දැන් අපි මේ කොටස් දෙක හරියටම මෙහෙම තියලා අපි බලා ගන්න ඕනේ අපිට මහගෙන යනකොට එක පළු කොටසක් අඩු වැඩි වෙනවද කියලා මෙහෙම තියාගෙන හරියටම බලලා අපි මේ වැඩි වෙන ටික විතරක් අපි මෙතනින් මෙහෙම කපලා ඉවත් කර ගන්නවා. ඊළඟට අපි අපේ පිටපස පළු අරගෙන මේකේ මේ විදිහට ඉන පැත්ත අපි සයිඩ් සීම් කොටස අපි පිටපස පළුවේ හැඩයටම අපි මෙහෙම තියලා මෙහෙම වැඩි වෙන කොටස අපි මාක් කරගෙන හැඩ කරලා ඉවත් කරගන්නවා. ඉතින් මම ඉදිරිපස පළුවේ මෙතන මේ ඩාට් එක මම ඉවත් කරගන්නවා. ඩාට් එක ඉවත් කරගන්නේ මේ විදිහට කපලා ඉවත් වෙන විදිහට මේ කොටස මෙහෙම කපා ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද අත නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන ඒ රේඛාවෙන් පහළට අපි මෙතන මම අතේ පොඩි රැලි කරලා තියෙන කොටසක්. ඉතින් ඒ කොටසට මම අඟල් 1/2 ප්‍රමාණයක් මේ විදිහට උඩට අත්හරිනවා. එතමින්ම මේ විදිහට ටේප් එක තියාගෙන ඒ එනමින්ම මම මෙතනින් ලකුණු කරගන්නවා. ඉතින් මට අඟල් 3/2ක් එනවා. ඊළඟට එතනින් පහළට මම සම්පූර්ණ අත දිග හැටියට අඟල් 17ක මිම්මක් ඕන මට. එතකොට මැහුම් වාසි වලටත් එක මම අඟල් 18ක් මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි අපේ උරහිස මිම්ම වන අඟල් 13 මම දෙකට බෙදාගෙන ඒ එන මිම්ම මම මෙතනින් ලකුණු කරගන්නවා. ඊට කලින් මම මෙතනින් අඟල් 1/2ක මිම්මක් මෙහෙම ලකුණු කරගන්නවා. ඉතින් ඒ අඟල් 1/2 ලකුණු කරගත්ත ස්ථානයේ ඉඳලා එළියට තමයි මම උරහිස දෙකට බෙදලා එන මිම්ම ලකුණු කරන්නේ. ඉතින් මම මේ විදිහට ඒක ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම මෙහෙම මේ දක්වා මේ රේඛාව හැඩ කරලා ඇඳගෙන මේ රේඛාව මම සමාන කොටස් 4කට බෙදා ගන්න. මෙතනින් පහළට අඟල් භාගයයි උඩට අඟල් භාගයයි තියාගනිමින් මම මේ විදිහට අත්කට හැඩ කරලා ඇඳ ගන්නවා. ඉතින් මම මේකේ අතට මෙන්න මේ විදිහට ෂේප් එකක් අරගෙන බෙල් අතක් වගේ අතක් මම මේකට නිර්මාණය කරගන්නවා. ඉතින් කොහොමද කියලා බලමු මේක අපි හදාගන්නේ. විදිහට අත සඳහා අපි ගන්න රෙදි කොටස මම මෙහෙම අරගෙන දෙකට නවා ගන්නවා. බලවාටිය පැත්ත අපේ ඇඳුමේ උස පැත්තට. ඒ කියන්නේ සයිඩ් සීම් එක පැත්තට එන විදිහට අපි බලවාටිය මෙහෙම නවා ගන්නවා.
දෙකට නවාගෙන නැවත වතාවක් මේක දෙකට නවාගෙන මම හතරට නවාගත්ත රෙදි කොටසක් ගන්නවා. ඉතින් ඒක අරගෙන මම ඒකේ මෙහෙම මේ බ්ලොක් එක තියාගන්නවා. තියාගෙන අපි මේ විදිහට මේකේ මෙතනින් මෙහෙම අතේ මැද හරියෙන් වගේ රේඛාවක් අඳිනවා. ඇඳගෙන මම ඊට පස්සේ මේ රේඛාව මේ විදිහට දෙකට බෙදෙන විදිහට මෙහෙම යටට රේඛාවක් අඳිනවා. ඇඳගෙන මම මේවා දිගේ කපා ගන්නවා. මේ විදිහට හැඩයට මේක කපා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේකේ මෙතෙන් මෙහෙම කට් මාක් එකක් දා ගන්නවා මේකේ මැදට. ඊළඟට අපි මේකේ පොටවල් දෙකක් මෙහෙම අරගෙන ඉදිරිපස හැඩයට මෙතන පොඩ්ඩක් ගැඹුරු කරලා අපි මෙතනින් කපා ගන්නවා. මේ පැත්තට අපි අඳුර ගන්න කට් මාක් එකක් දා ගන්නවා. ඉතින් මම බලවාටිය අපේ සයිඩ් සීම් එක පැත්තට එන විදිහට තියාගෙන මේ විදිහට මම මැවුම් වාසි අවශ්‍ය පැත්තට තියාගන්නේ මම රෙදි කොටස් ටික සියල්ලම බ්ලොක් එක තියලා මම කපාගෙන තියෙනවා. මේ බලුව කපා ගන්නකොටත් අපි දැන් මේ පැත්තටයි අපි මැවුම් වාසි තියලා තියෙන්නේ. එතකොට මේ පැත්තට අපි මැවුම් වාසි තියලා නැහැ. ඉතින් ඒ නිසා මේ පැත්තට මැවුම් වාසි අඟල් භාගයක් තියාගෙන අපි මේ කොටස් මේ විදිහට කපා ගන්නවා. ඉතින් මම මුලින්ම මේ විදිහට මම ඉදිරිපස පළුව මෙහෙම තබා ගනිමින් මෙන්න මේකේ හැඩයටම මේ විදිහට කර හැඩයටම තියලා මම පේචින් කොටසක් කපා ගත්තා මේ විදිහට. ඉතින් මම මුලින්ම කරන්නේ මේ පේචින් කොටස අරගෙන ඉදිරිපස පළුවේ කර වටේට මේක මම මෙහෙම තියලා මහ ගන්නවා. ඇඳුමේ හොඳ පිටට අපේ පේචින් එකේ හොඳ පිට පළුව මෙහෙම තියා ගන්නවා අපි. හොඳ පිට උඩින් හොඳ පිට තියාගෙන අපි මේක මෙහෙම මහගෙන එනවා. ඊළඟට මම මේකේ මේ මුළු දෙකට හරියටම නූල ළඟටම නූල කපා ගන්න නැති වෙන මෙහෙම කට් මාක් එකක් දා ගන්නවා. ඊට පස්සේ මම මේක පේචින් එක පැත්තට හරවලා මෙහෙම අයිනෙන්ම යන විදිහට මැස්මක් දා ගන්නවා. දැන් මම පේචින් කොටස මෙහෙමම තියෙන්න ඇරලා මේක මේ පැත්ත හරවගෙන අපි ෆ්‍රන්ට් එකේ මෙන්න මේ කොටස පින්සල් ලයින් හැඩයට අපි කපා ගත්ත අනිත් කොටස අරගෙන මේ පැත්තේ ඉඳලා දිගටම මහගෙන යනවා. ඉතින් මේ විදිහට මම දෙපැත්තෙම අපි පින්සල් ලයින් හැඩයට කපා ගත්ත රෙදි කොටස් දෙක ඉදිරිපස පළුව සඳහා මෙහෙම මහගත්තා. දැන් මගේ පිටුපස පළුව ගන්නවා. ඉතින් පිටුපස පළුව අරගෙන මම පිටුපසටත් ඉදිරිපසට වගේම පේචින් කොටස මම මෙහෙම කපාගෙන තියෙනවා. ඉතින් ඒ කපාගත්ත පේචින් කොටස මෙහෙම තියාගනිමින් මම වටේම මේ විදිහට අඟල් භාගය අපේ මැහුම් වාසිය යන විදිහට මහගෙන යනවා. ඒකෙත් මේ විදිහට නූල ළඟටම කට් මාක් දෙකක් දා ගන්නවා. ඉතින් ඊළඟට අපි ඉදිරිපස සහ පිටපස පළු දෙක මෙහෙම අරගෙන හොඳ පිටට හොඳ පිට තියාගෙන අපි මේකේ පිටපස පළුවේ සාය කොටස මේ විදිහට ඉන කොටස අපි මූට්ටු කරගෙන යනවා. අපි ඉදිරිපස පළුවත් ගන්නවා. ඉතින් ඉදිරිපස පළුව අරගෙන අපි ඉදිරිපස පළුවේ අපි මේක කොටස් තුනකට තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් අපි මේ කොටස් ටික මෙහෙම එකට තියලා සයිඩ් සීම් එක පැත්ත මාරු කරගන්න නැතුව මෙහෙම මහගෙන යනවා. මේ විදිහට මේ කොටස් තුනම අපි එකට මූට්ටු කරගත්තා. ඊට පස්සේ අපි මේ පැත්තත් අරගෙන මේ කොටස් දෙක අපි ඕලොක් කරගන්න ඕනේ. මේ සාය කොටස මම ඕලොක් කරගත්තා. ඉතින් ඒ විදිහට මේකත් අපි ඕලොක් කරගන්නවා. මේකේ උරහිස මූට්ටු කරගමු. බලමු කොහොමද කියලා මූට්ටු කරගන්නේ. මේ විදිහට පිටිපස පළුව මුලින්ම අරගෙන පේසින් කොටස මෙහෙම දිග අරගෙන අපි උරහිස තියනවා. ඊට පස්සේ අපේ ඉදිරිපස පළුව අරගෙන පිටිපස පළුවේ හොඳ පිටට ඉදිරිපස පළුවේ හොඳ පිට තියලා ඉදිරිපස පළුවේ මේ විදිහට උරහිස කොටස අපි
මෙහෙම අරගන්නවා. අරගෙන පිටිපස පළුවේ උඩ හිස උඩින් මෙහෙම තියෙනවා. ඉදිරිපස පළුව තියලා අපි පේශින් කොටස අරගෙන ඉදිරිපස පළුව මෙහෙම කවර් කරනවා. කවර් කරගෙන අපි මේ දෙකම පොටවල් දෙකම එකට තියලා මෙහෙම මැස්මක් දාගෙන යනවා. එතකොට අපි මේක මේ පැත්තට හරවපුවම මේ පැත්ත හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. මේ ජොයින්ට් එක එහෙම අපිට පේන්නේ නැහැ. එකට අහු වෙන්නෙත් නැහැ. ඉතින් ඒ විදිහටම මේ පැත්තත් අපි උඩ හිස මූට්ටු කරගන්නවා. ඉතින් පිටිපස්ස පළු දෙක තියෙනවා. අපි දැන් බලමු මේකට කොහොමද අපි අත් කොටස් මහගන්නේ කියලා. ඉතින් මම අපේ කපාගත් අත කොටසේ අත මුදුනේ ඉඳලා දෙපැත්තට අඟල් දෙකක් විතර දුරින් කියලා මේ විදිහට නූලක් ඇදගෙන යනවා. ඇදගෙන ගිහින් මම මේ නූල මේ විදිහට ඇදලා රැලි කරගන්නවා. කරගෙන අපි මේකේ අපි කට් මාක් එකක් දාගත්තා. ඒකෙන්නේ අපේ ඉදිරිපස පළුවට. එතකොට අපි ඉදිරිපස පළුව මේ විදිහට අරගෙන මේ කට් මාක් එක එන කොටස ඉදිරිපස පළුවට තියලා මෙහෙම අපි පිටිපස පළුවේ ඉඳලා මේක මහගෙන එනවා. නැදත් දුරට මහගෙන ඇවිල්ලා අපි මෙන්න මේ කට් මාක් එක හරියටම මෙතන ෂෝල්ඩර් ජොයින්ට් එකට ගන්නවා. අරගෙන අපි ඉතිරි වෙන කොටස මෙහෙම රැලි බෙදාගෙන මෙහෙම මහනවා. මහගන්නවා. මේ විදිහට අඟල් කාලක් ඇතුළට නවමින් තවත් වරක් ඒ විදිහටම අඟල් කාලක් ඇතුළට නවාගෙන මේක මන් දිගටම මෙහෙම මහගෙන යනවා. ඉතින් මම අත් කොටස් දෙකට මෙහෙම අතේ අග කොටසට මෙහෙම වගේ ලේස් එකක් මහගත්තා. මහගෙන ඉවරලා අපි අවසාන විදිහට අපි මේකේ මේ විදිහට දෙපැත්තේ සයිඩ් මූට්ටුව කරගන්නවා. මේකේ සයිඩ් මූට්ටුවක් කරගන්නවා. ඉතින් සයිඩ් මූට්ටුවට මම මේ මෙතන පහළ වාටියේ ඉඳලා අඟල් 5ක් විතර මේම උඩින් ඉතුරු වෙන විදිහට මේ ගානට සයිඩ් සීම් එක ටැග් කරලා මෙතනින් නතර කරගන්නවා. මෙහෙම. අරගෙන මේ කොටස අපි මෙහෙම අඟල් කාලක් විතර ඇතුළට නවනවා. නවලා තවත් අඟල් කාලක් විතර නවලා මේ වගේ මෙහෙම සයිඩ් ඕපන් එක අපි මහ ගන්නවා. මෙන්න මේ ටැග් එක ළඟටම අපි මහගෙන ඇවිල්ලා මෙහෙම දිගාරිනවා. දිගාරලා මෙතනින් නීඩල් එක යටට ගහලා අපි මේක මේ පැත්තට හරවනවා. හරවලා අපි මේ කොටසත් අර විදිහටම නවාගෙන මේ පැත්තට ආයෙ මහගෙන එනවා. ඉතින් සයිඩ් සීම් එක මහගත්තට පස්සේ අපි මේ කොටස මෙහෙම ඕලොක් කරගන්නවා. ඕලොක් කරගන්නකොට අපි මෙතන මේ ඕපන් එක තියෙන තැනින් මේ විදිහට ඕලොක් එක මේ පැත්තෙන් නතර කරනවා. ඊළඟට මම මේ පැත්තට පහළ කොටසට අතට වගේම මේ වගේ ලේස් එක මම මෙහෙම මහ ගන්නවා තියලා.